Radar Production. ළමයි නැගිටින්න ආයුබෝවන් අත් ඉඳ ගන්න. හරි. පොත් ගෙනාවද දැන් කොම ගෙනාවද? අපි ගෙනවා. පොත් ගෙන නෑ. නැගිටපියව. පොත් ගෙනාවද? මා වාඩියද? තොප්පි. දැන් පොත් ගෙන්න. අමතක වුණා. පිටින් හිටපියා. ඔය ළමයි හොඳ ළමයි. ළමයා දෙන්න එක පොතක් බලන්න එකක් අරගෙන දෙන්න. දැන් පින්ද ගන්න. නෑ හිටගෙන ඉන්න කොහොම බලන්න. හයි ළමයි. ඔයාලා ලියා ගන්න. මම ඔයාලට ඉගෙනුවා. UIR. අපි මේක මොකටද භාවිතා කරන්නේ? ඔය ළමයා දන්නවද? නෑ සර්. දන්නේ නැගිටගෙන ඉන්න. ඔය ළමයි දන්නවද? හොඳයි. ඔව් භාවිතා කරන්නේ අපි වෘත්තයක වර්ගඵලයේ සෙවීම සඳහා. හරි රයිට්. මේක ලියා ගන්න. Kita kata Nagare ඇවිදින දිව්‍යාංගනා තුටිනා දැසින් පානසනේ සොබනා ඔය ළමයා අර හරියට ගිහින් ඉඳ ගන්න. හරිද? ඔය ඉඳ තියෙන තැන බල ළමයි ඔය ළමයාට ඉඳ දෙන්න. kita kata හරි මේක ලියා ගත්තානේ. දැන් තමුසලා දෙන්න මොකද ඔතෙන්ට ගියේ? නෑ සර් මේ නිකන් ගියේ මේ පැත්තට. නැගිටින්න. මෙතන දෙන්න. මෙතන මනමාල කම්පාන්න යනවා. ඉඳ ගන්න නැගිටින්න. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකේ තියෙනවා 14 අභ්‍යාස මාලාව. පෙරලා ගන්නකෝ. මේක 74 පිටුව. පෙරලා ගන්නකෝ. මේකේ තියෙනවා ගණන් 4ක්. ඒ ටිකේ පළවෙනි ගණන් 4 ඕගොල්ලෝ ගෙදරින් හදන්න. අවසාන ගණන් ටික මේ මාත් එක්ක මෙහෙ හදන්න ඕන. ඔයාලා මට ලියලා කට්ටිය හැමෝම පොත් අරන් එන්න මං ගාවට පෙන්නන්න. හරිද? හරි. මේ ටික ගන්න මේකේ 5 ඉඳන් කරන්න. හරි. හරිවනේ. පුතා ඔයාගේ මේ මෙතන මේක අපහුගින් හදාගෙන මෙතන මේ තමා ලකුණක් ගහලා ඊඩයක් ගහන්න ඉන්න. ඉතින් හරිය. එයා හරි. හරි දාගන්න. හරි මේ හරිය. හරි. හොඳයි. හොඳ ළමයි. වෙන පාඩමද? කොළවල හදාගෙන ඇවිල්ලා මේ වැරදිනේ මිනිස්සු. මේ මොනවාද වර්ග මේක විතර ලියලා දෙන උත්තරේ කොයි? 9 විතර හිටපියව. බලන්න. එන්න බා. එනවා. අය ඒ ළමයා ගෙත්
මෙතන සමාන ලකුණු දාන්න. එතකොට හරිය. හරි. මේ ඉබෝවරි. හරි හදලා නෑ නේ. නෑ මෙහෙන්න. හදලා නෑ නේ. මොනවද ඉගෙන ගන්න බෑ. ඉගෙන ගන්න නෙවෙයි මේ පන්ති. දෙමාපියෝගේ සල්ලි අපරාධ මිනිස්සුયો. අපරාධ මිනිස්සු. බලන්න කරන්නේ ඒක. දණ්ඩ ගත්තා. ළමයි එහෙනම් අදට පන්ති අපි නවත්තමු. හැමතෙම ආයුබෝවන්. ආයුබෝවන්. 3 hours later. මචං අපි දෙන්න හිටියේ එකනේ බා. අපි පන්ති ගියත් එකට බා. පන්ති එල්ල ගෙදර ගියත් එකට. අපි කෑවෙත් එකට. අපි බිව්වෙත් එකට. කැරම් ගැව්වෙත් එකට. බබල් එක ගත්තෙත් එකට. කොටින්ම කියනවා නම් හිටියෙත් එකට. නමුත් හැමදේම එකට කරන්න බෑ. මගේ දෝන් චෝක් කරන්න. ඒක තේරෙනවද? තේරෙනවද? බලලා මගේ දෝනි ටෝක් කර උඹණිය කොහොමද මේ හරියට එක කියපියව. හරි. ඇයි දැන් බ්ලොග් ගහගන්නේ උඹලා? මූස. නෑ ගහගන්නේ හේතුව අහන්නේ හේතුව. එක හිතක් නැති බවත් ඔබ නොලැබෙන බව දැනත් මියදුනා පෙම නිසා මා බූරුවෙක් ඉරත්තරන් ඔබ රන් කඳක් නිස්තරම් දුන්නේම මට දුක් ගොඩ පෙරෙනවා හොටු පවා මට ඇඬෙනවා රත්තරන් ගමේ තියෙන තාප පුරා ඔය සුදු දැටින් පාප අරගෙන ගන්න සුදු නෝනා කියලා දුඹලා කියන්නේ. දැන් විකාර වැඩ කරන්න නැතුව යනවා ඔය ගෙවල් වලට. හරි